දෙමව්පියන්ගේ ඉඩකඩම් වලට දරුවෝ මරා ගන්න එපා. මරා ගත්තත් පාඩුනේ අපි හම්බ කරපු එකට. අම්මගේ තාත්තගේ වට වයසක අම්මලාගෙන් තාත්තලා ඇහුවනම් මේව දැනගත්තා ඒ ලස්සන. අල්ලන පොකරේ පින්නතුනේ. ඒ හින්දා බොහොම උමනාවෙන් කියන්න අපි දරුවන්ට අපේ ඉඩම් කොච්චර ඉදිරි කරත් දරුවන්ට කොච්චර හම්බ කරත් ජීවිතය අපිට දවසක් එනවා පින්නතුනේ අත්තායි අත්තනෝ නැති කුතෝ පුතෝ කුතෝ දන අපිට නැති වෙනවා. ඉඩ කඩන්ති අපිට අපේ දරුවෝ නැති වෙනවා අපේ අම්මා තාත්තා නැති වෙනවා. මරණ මංචකේ ලොවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට අන්තිමට මතක් වෙනවා අපි මොනවාද කරේ? අපි මොනවාද කරගත්තේ? මොකටද? මනුෂ්‍යාත්භාවයට. ඔය ඇස් දෙක හැමදාම පේන්නේ නැහැ. ඔය කන් දෙක හැමදාම ඇහෙන්නේ නැහැ. හැමදාම කතා කරන්නත් බෑ. මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ පින්නතුනි පෙර සංසාරේ කරපු අකුසල් වලට. ඉන්ද්‍රියන් සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ පෙර සංසාරේ කරපු අකුසල් කුසල් වල බලපෑම. මේ ජීවිතේ නඩත්තු වෙන්නේ කුසල අකුසල් මත. ඒත් හරියට පින් කරලා දෙනවා පින්නතුනි. මේ ගංගවල දැකලා නැද්ද අපඝාත මිනිස්සු ඉන්නවා. දැකලා නැද්ද මම ඔය දැන් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් ඔය ගිහිල්ලා එන්න මෙවට මම මේ යෝජනා කරන්නේ. මං ගියා පහුගිය දවස්වල අපඝාත නිවාසයකට මාව නැල්ලේකට කොහෙද මේ හිටගෙන දැකලා දිනවද? හිටගෙන ඉන්න බෑ. පුටුවේ ඉන්නේ පුටුවේ ඉඳගත්තාම බෙල්ල අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ කට තියෙන්නේ උඩට. බෙල්ල වැටලා. කන්න බෑ බත් නිකන් දියරට වගේ කටට වක් කරන්න ඕනේ. කවුරු කැවුවොත් හොඳ නැත්තම්. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද? මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුනේ. මේ තරුණ මහත්තුරුන්ට මේක තේරෙන්නේ නැහැ. ගස් ගල් වගේ අඟපත තියෙනවා. උපදින සේරගෙම බෙල්ල කෙලින්ගලා උපදින්නේ නැහැ පින්නතුනේ. උපදින සේරගෙම මේ අතපය වැඩ කරන්නේ නැහැ. මෙහෙම වැඩ කරන්නේ මෙහෙම වෙන්නේ සංසාරේ කරපු පින් වලට. එහෙනම් දැන් මොකද කරගන්න ඕනේ? ඒක වැඩි දියුණු කරගන්නවා මිසක් ඒක නැති කරගන්න නරකයි. ඒක ඉස්මතු කරගන්නවා මිසක් ඒක යටපත් කරගන්න නරකයි. මම බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් දේශනා කරන්නේ පින්නතුනි. ඔය ඇති වෙලා තියෙන දේවල් නැති කරගන්න එපා. ඊළඟ කාරණය අතපය වැඩ කරන එක වැඩක් ගන්න. මොනවාද ගන්න වැඩ? ඔය අතෙන් පින්නතුනේ සතෙකුටවත් ගහන්න එපා ගලක් කරන්. ඔය අර ගෙවල් වල කණු වලට බල්ලෝ මුත්‍රා කරනවා නේද? මේ පැතිලු බල්ලෝ නැතිව සමහරට. ඇදලා අරින්නත් ගල් භාගවලේ. ගසනවා පින්නතුනේ. මේ අත තියෙන්නේ මොකේද? බල්ලොන්ට ගහන්න. ඔය කටවල් වලින් මේ වෙනකොට කුණාරප කීයක් කියලා දෙනවා. ඔය කටවල් වල කුණාරප 3 ඊට වැඩි ඇති මම හිතනවා. 5කට නම් වැඩිපුර කියලා. මොන පාද පින්නතුන කුණාරප පගෝදි ගලන් පල්ලැති කටවල් වල. මේ අම්මලා මේ වෙනකොට වේසි කියලා කීපාරක් බණුන් අහලා තියෙනවා. නැද්ද? සමහරට මේ පැතිවල බොන්නේ නැති හින්දා එහෙම නැතුව ඇති බොන පැතිවල වැඩි ටිකක් ඒකයි. වැඩිපුරම කුණාරපෙන් බණුන් අහවනම් බණුන් අහුවේ කාගෙන්? මොන බණුන් දෙතියදි තඩි ගහලා කුටි කාලා ඇති.
අල්ලපු ගල්ල මිනිස්සු කුණාරෙන් බයිනවා. පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයි? සෙනෙහවර ස්වාමි පුරුෂයන් නෙමෙයිද කුණාරෙන් බයින් වැඩ කරා. ගෙවල් වල කොච්චර අඬදමර ගැටුම් ගස්ට නැති වෙනවද? මතක තියාගන්න මේ කට තියෙන්නේ කුසල් කරගන්න විතරයි අකුසල් කරගන්න නෙමෙයි. මම ඔය ගෙදර ගිහිල්ලා ඉන්නකොට ස්තූපේ හිටි එකපාරම කතා කරගෙන ඉන්නකොට ඒ ගෙදර ඉරියත් අගෙන. මුන්ද කිව්වා හාමුදුරනේ කෑ ගහන්න එපා කියලා. අන්න බලනකොට මුන්ද ගතේ පිටිපස්ස එන ඉංජිනේරු ගල් භාගය. බල්ලෙක් කෙළවරේ කනුවට අල්ලනවා. ඒ ගල් පාර වැදුනොත් අර බලන මැරෙනවා හරියට වැදුනොත්. එහෙම කරන්න එපා. බල්ලගේ දින බලුකමට අපි මොනවා කරන්නද? සංසාරේ කරපු අකුසල් වලට එහෙම උපදින්නේ. සංසාරේ කරපු පව් වැඩ වලට එහෙම උපදින්නේ. එක සතෙක් ආත්මය නැති කරගන්නකොට අපි ඕක ඇති කරගන්න ඕනද? මම දැකලා තියෙනවා සමහර තරුණයෝ පාරේ යනකොට මේ පෙත්තලත් ඉන්නවද බල්ලෝ පන්නනවත් බයිසිකල් වලට නේ. සමහර බල්ලෝ ඉන්නවා දැකලා තියෙන්නේ. දැන් ගෙදර පිටිපස්ස හිටියා බයිසිකලයක් කරනකොට දුවගෙන ඇවිල්ලා පන්නනවා. සමහර කොල්ලෝ ගහනවා පොළොව අරගෙන ගිහලා දත් කැඩෙන්න. කවදාවත් එහෙම කරන්න එපා. මේ පැති වල වැව් වන්දානට මාළු අල්ලනවද නැහැ? ඇවිල්ලා බොහෝ පැති වල අල්ලනවා ඒකයි කියන්නේ. අද නැගේ හාඳුරන තෙප්පිලි වගේ නෝට ඔය කියන්නේ නැහැ කියලා. නැති. මම කියන්නේ ඇත්ත. පවු නැද්ද? මේ බෙදලා ගොවි සමිතිවලින් වැව් බද්ද දෙනවද මාළු අල්ලන්න? දැන් බොහෝ සමිතිවල දෙනවා. මේ බෙදලා නැති වුණාට. පවු නැද්ද? පව්. මිනිස් වෙලා ඉපදුනේ බුදුරු උගන්වන්නේ සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුයි. කවුද උගන්වන්නේ? ඒතම් බුද්ධාන ශාසන සියලු බුදුරුන්ගේ අනුශාසනාව. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. එසා එක වචනයකින්වත් සංසාරේ දිග්ගස ගන්න එපා. එක අකුසලයක්වත් කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුළ ඔය කටෙන් මිම්මනස එක අකුසලයක් එක කුණුහරුපයක් අර කටෙන් කරන පව් කොච්චර තියෙනවද? කුණුහරුප කියන්න එපා, කේලම් කියන්න එපා, ගතු කියන්න එපා, පද හදන්න එපා, ඔය හිස් වචන කියන්න එපා. කට පරිස්සම් කරන්න, කට අවභාවිතා නොකර වචන හසුරුවන්න කුසලයට අනිකගේ යහපතට. අපේ ආධ්‍යාත්මයේ දියුණුවට විතරක් වචන පාවිච්චි කරන්න. වෙන කිසි දෙයකට වචන පාවිච්චි කරන්න එපා. මොකද හැමදාම කතා කරන්න හම්බෙන්නේ නැහැ. කන් දෙක පාවිච්චි කරන්න ඕන මොකේද? වැඩිපුරම ඔය කන් වලින් අහන්න කැමති වුණාද? අනේකගේ ගුණද අනේකගේ හොඳද අහන්න කැමති? වැඩිපුරම දැන් බැරි වෙලාවත් එක අද බලන්න පුළුවන් වුණා. ඔය යන ගමන් අහන්නකො මේ කවුරු යාළුවෙකුට කියන්නකො තව කෙනෙක් අහවලා මෙහෙමයි හරි හොඳයි කියලා හොඳ කියන්න පටන් ගන්නවා. එහෙම භූමිට දිදී අහනවද අනේකගේ හොඳ? අනිත් පැත්තට යන ගමන් කාට හරි මහද නිකන් කරලා බලන්නකො මේක යන ගමන්. කියන්නකො මේ අහවලාගේ පොඩි වැඩක් මාට්ටු වුණා මට කියන්න තියෙනවා කියලා. සනිකව කෝල් එකක් ගන්නවා මොකක්ද මේ වැඩේ කියලා. එහෙම නැත්තම් නිකන් කරලා බලන්න ඔය දෙක. හොඳ කියාගෙන යනකොට කියනවා මගේ කියන විදිහටම කියන්නද? තෝදන්නේ නැහැ ඔකගේ හැටි මෙහෙමයි කියලා අර මනුස්සයා කියන වැරදි ගොඩක් කියනවා. මේ කන් හරි කැමති මොකේද?
කණ්ඩ මීපැණිවක් කරනවා වගේ සමහරුන්ට ඕපදූප කියන ඒවා. හරි කැමති අනුන්ගේ දේවල් අහන්න. හරි කැමති අනුන්ට අනුන් විවේචනය කරන ඒවා අහගෙන ඉන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන බණ කියනවනේ. මේ කොහරි ළඟපාත ගෙදරකින් කුණුහර පැහිලා දබර වෙනවා පටන් ගන්න ඕනේ. ඇත්තට කොහාටද කන් දෙන්නේ? අහට සේරම ඔලු කරගෙනවා. මේ හරි රුචි මොකේද? අනුන්ගේ දේවල් වලට. පොඩි එකෙක් කෑ ගැහුවත් කන් යන්නේ කොහාටද? ඔය දැන් ඔහොම බණ ඇහුවට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕනද? සෙනිකව බලනවා පිටතට. බල චච්චොක් ගාලා මේ මිනිස්සු දිහා රවනවා. අයි මේ රුචි මොකේද වැඩිපුරම? අනුන්ගේ දේවල්මයි හොයන්නේ. අනුන්ගේ දේවල්මයි බලන්නේ. මේ කකුල් තියන්නේ මොකේද? දැන් මෙහි අද පන්සලට ආපු සේරම සෙරෙප්පු ගලවලා දාලා ගේට්ටුව ගාවේ. දැන් මොය හදවතට තට්ටුවක් දාලා අහනවා මම ගැලෙව්වා නෑ. කකුල් තියන්නේ මොකද? මම මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. සංසාරේ කවදානම් මේ වගේ පුණ්‍ය භූමියක ආය පස්පා ගන්න හම්බෙයි. එම හම්බෙයිද? ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමිය පොළොව ස්පර්ශ කරන්න හම්බෙන්නේ හරි කාලෙකින් පින්නතුනේ. තෙරුවන් වැඩ ඉන්න භූමියේ පස්පා ගන්න හම්බෙන්නේ හරි කාලෙකින්. ඒ නිසා අතපය හතරෙන් කටෙන් හයෙන් ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න නිවන් දකින්න.